Hi everyone, welcome back to Nimali Delala YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්න හදන්නේ ලේසියෙන් පහසුවෙන් පාන් වලින් හදන්න පුළුවන් කෑමක්. එහෙනම් අපි බලමු මොනවද ඒ වලට අවශ්‍ය ද්‍රව්‍ය කියලා. අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා පාන් පිටි කිහිපයක්, බිත්තර, බටර්, ලුණු ගම්මිරිස්. එච්චරයි අපිට ඕනේ මේ සඳහා. එහෙනම් අපි බලමු දැන් කොහොමද මේක හදන්නේ කියලා. මම දුඹුරු පාන් ගත්තේ. මේ විදිහට පාන් පෙත්තක් අරගෙන මම මෙන්න මේ වගේ එකකින් මෙන්න මේ විදිහට රවුමක් මැද කපා ගන්නවා. මෙන්න මේ කෑල්ල අයින් කරනවා. ඊට පස්සේ අපි මෙන්න මේ කෑල්ල මැදට තියනවා. ඊළඟ ඉත රත් කරලා මම පොඩ්ඩක් ටෝස්ට් කරගන්නවා. ඒ මොකද අපි බිත්තරේ දැම්මම මේ පැත්ත විතරක් අර ටෝස්ට් වෙලා තිනවා, අනිත් පැත්ත අමු ගතියක් තියෙන නිසා මේක චුට්ටක් මම ටෝස්ට් කරගන්නවා දෙපැත්ත ඉස්සෙල්ලාම. බටර් චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ බිත්තරේ මම මේ විදිහට දානවා. දාලා ගම්මිරිස් චුට්ටක් දානවා. ලුණු ටික මෙන්න මෙහෙම දානවා. දාගෙන මම මේක වහනවා. මේක චුට්ටක් කුක් වෙන්න. බිත්තරේ කුක් වෙනකන් මම දැන් සැලඩ් එක හදන්න ගන්නවා. මොකද මම සැලඩ් ලවර් කෙනෙක් විදියට හැමදාම සැලඩ් එකක් ගන්නවම තමයි. ඉතින් දැන් මම ඒක හදන්න පටන් ගන්නවා. එහෙනම් මේ විදිහට ඔයාලත් හදලා බලන්න. බලලා මට කමෙන්ට් එකක් දාන්න. හැමදාම එකම විදිහට කනවට වඩා මේ විදිහට වෙනස් විදිහට හැදුවම ගෙදර ඉන්න අයත් ආසයිතේ මේ විදිහට කන්න. ඉතින් එහෙමනම් අමතක කරන්න එපා මගේ නිමාලි දෙල්ලල YouTube channel එක subscribe කරන්න. එහෙමනම් ගිහින් එන්න. bye.